හරි ළමයි හැමෝටම ඇහෙනවද? මේක මේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඒක නිසා තමයි මේ ගොඩක් වෙලා ගියේ. ඇහෙනව නේද හැමෝටම? හරි හරි. ඔව් සර් එන හරි ළමයි මේ 10 ශ්‍රේණියේ මම පන්තියක් පටන් ගන්න ඉන්නවා. දැන් 10 ශ්‍රේණිය කියන්නේ අද බදාදා මම පන්තියක් කරන්න බලාපොරොත්තු වෙනවා. හවස 7 ඉඳන් අද නම් 8ට ඉවර කරනවා. මම මේ පොඩි දෙයක් කියන්න තමයි අද මේ ඉන්නේ ගත්තේ. 7 ඉඳන් 7 ඉඳන් 9 දක්වා වගේ පොඩි ක්ලාස් එකක් කරනවා. ඒකේ කරන්නේ අපි ගොඩක් වෙලාවට අර පේපර් සාකච්ඡාවක් වගේ තමයි යන්නේ. මම ගෲප් එකේ දාලා ඇති ඕගලන්ට මේ වගේ අර PDF එකක්. ඒක ගොඩක් වෙලාවට මම කලින් ඕගලන්ට දාන්නම්. මේක දාන්නේ 11 පන්ති අයට තියෙනවා අඟහරුවාදා. 11 පන්ති අයට තියෙනවා අඟහරුවාදා Zoom මේ ක්ලාස් එකක්. ඒක තියෙන්නේ 6 ඉඳන් 8 දක්වා. 6 ඉඳන් 8 දක්වා තමයි Zoom ක්ලාස් එක තියෙන්නේ. 10 පන්තියට 7 සිට 9 දක්වා තමයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේකේ කරන්නේ දැන් මේ පේපර් එකම තමයි ඒගොල්ලන්ටත් දුන්නේ. මේකේ තියෙන ඔය පළවෙනි ප්‍රශ්න ටික තියෙනවා ගිණුම් කරන සමීකරණ ගැනුම් ජේරේ විකෘම් ජේරේට අදාළව ටිකක් තියෙනවා. ඒකට 10 පන්ති අය සම්බන්ධ වුණා කියලා තේරුම් නැහැ. බාගදා දැන් ඊ අඟහරුවාදා තිබුණ එකට බදාදා එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද බදාදේ කතා කරන්නේ අපි ගොඩක් වෙලාට 10 ටිකමනේ. ඒක නිසා ඔයගලන්ගේ යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරන්න ජොයින් කරන්න මේ ක්ලාස් එකට. මේකේ දැන් අපි ෆ්‍රීනේ කරන්නේ. මේ Zoom එකෙන් link එක ඔයාට තියෙන්නේ ෂෙයා කරන්න විතරයි. හරි. මේකේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයගලන්ට දැන් ඔය අමතක වීම තියෙන දේවල් ගොඩක් වෙලාවට දැන් 10 ශ්‍රේණියේ ළමයින්ට තමයි මම මේ වැඩිපුරම කතා කරන්නේ. 10 ශ්‍රේණියේදී දැන් ඔයගලන්ට ගොඩක් වෙලාවට වාර විභාගෙ තියෙන්නේ නැති. වාර විභාගෙ තිබුණා. එතකොට මේ වාර විභාගේ ඕගලන්ට ගොඩක් වෙලාවට අහන්නේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම, දෙවෙනි පාඩම ව්‍යාපාර පරිසරය, තුන්වෙනි පාඩම ව්‍යාපාර සංවිධාන. ව්‍යාපාර සංවිධාන. එතකොට පාඩම් 12ක් තියෙනකොට 10 ශ්‍රේණියට හරිනම් පාඩම් 4කින් විතර වාරි භාගයට අහන්න ඕනේ. දැන් මම ඉස්කෝලේ හදපු පේපර් එකෙත් මම හැදුවේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම සහ තුන්වෙනි පාඩම එකතු කරලා විතරයි. ඒකත් ඇගීමක් විදිහට තමයි ගොඩක් වෙලාට තිබුණේ. ඒක ලියන්න දුන්නෙත් පැය එකහමාරක් දෙකක් වගේ කාලයක් තමයි දුන්නෙත්. ඒකෙත් දෙවෙනි කොටසේ අපේ ඉස්කෝල ළමයි ලිව්වේ ප්‍රශ්න දෙකකට විතරයි. කියන්නේ රචනා ප්‍රශ්න දෙකකට විතරයි කරේ. MCQ මම දුන්නෙත් 25ක් විතර. MCQ සාමාන්‍යයෙන් 40ක් අපේ පේපර් එකට එනවනේ. එතකොට අර පහගයක් තියන්න ඕනි නිසාම වගේ ඇගීමක් විදිහට තමයි අපි ඉස්කෝලේ කරේ. ගොඩක් ඉස්කෝලවලත් ඒ විදිහට තමයි කරන්නේ. මොකද පාරයේ ගොඩක් වෙලාවට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයත් එක්ක ඊපස්සේ කොට්ටාස තරගත් එක්ක ගොඩක් වෙලාවට වෙසක් සතිය කියලා එහෙමත් ආවා. ඒවත් එක්ක ගොඩක් සමහර ඉස්කෝලවල විභාගයක් ඇගීමක් විදිහටවත් තිබුණේ නැහැ. සමහර ඉස්කෝලවල තිබුණ ඇගීමක් විදිහට සමහර ඉස්කෝලවල හවුස් මීට් නැති ඉස්කෝලවල සාමාන්‍යයෙන් හොඳ පේපර් එකක් දීලා තිබුණා. එතකොට ඔයාලට භාගද ඉස්කෝලේ උගන්වලා නැති වෙන්නත් පුළුවන් ඒ පාඩම් ටික. අපි දැන් මේ ක්ලාස් එකෙන් ඔය මම ප්‍රශ්නත් එක්කම ගොඩක් වෙලාවට ඒ තීරි කාරණාවත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ හතරවෙනි පාඩම ගිණුම්කරණයේ හැඳින්වීමේ පාඩමෙන් පස්සේ ඔයාට පස්වෙනි පාඩමේ සිට නැවත 12වෙනි පාඩම දක්වා ඒ කියන්නේ 4 සිට 12 දක්වා තියෙන ගිණුම් කරන විෂයත් සම්බන්ධව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ගිණුම් කරන විෂය ටික මෙහෙම යද්දි ඒ ගිණුම් කරණයේදී ගිණුම් කරණයේ හැඳින්වීම, ගිණුම් කරන සමීකරණ, ඊට පස්සේ දිත්ත සටහන් න්‍යාය, සුළු මුදල් පොත හා මුදල් පොත ඔය මූලික සටහන් පොත් එක්ක යද්දී සෑම පාඩමක්ම අර පෙර පාඩමත් එක්ක සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. සෑම පාඩමක්ම පෙර පාඩමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔයාට මේ මුල ඉඳන් මගෑරුණොත් එහෙම මේ කිසිම පාඩමක් ඉස්සරහට කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒක 100%ක්ම විශ්වාසයි. මොකද සමහර ළමයි මේ හරියේදී ඉස්සරහදී ලකුණු ගන්න ලකුණු 35යි 40යි 25යි ඔන්නෝම. හේතුව ගිණුම් කරන්නේ බැරි වීම. ඒ ළමයා ලකුණු අරන් තියන්නේ 25 30 40 ගන්න ළමයාත් අර ව්‍යාපාර අධ්‍යයනයේ කොටසින් විතරයි. ඒක නිසා ගිණුම් කරන්නේ විෂය හරියටම ඔලුවට දාගන්න නම් මේ පාඩම් ටික හරියටම අකණ්ඩව සම්බන්ධ වෙන්න වෙනවා. දැන් මම අද ගිණුම් කරන්නේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතෙන්දී
මෙතෙන්දි මම ඔයාලට පොඩි රචනා ප්‍රශ්න ඒවල එන ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න කිහිපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගිණුම්කරණ අධ්‍යයනයත් එක්ක ලබන සතිය අපි ගිණුම්කරණයේ හැඳින්වීමේ සිට ගිණුම්කරණ සමීකරණ ඉස්සරහට ප්‍රශ්න කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් වෙලාවට තීරියක් වගේ නැතුව. හැබැයි මේ ප්‍රශ්නේදී ගොඩක් වෙලාවට ඔයාලට තීරිය සම්බන්ධ වෙන්න පුළුවන් මම පැහැදිලි කිරීමක් කරනකොට. ඉතින් ඔයාලට ගෙදරින් ඉඳන්ම ෆෝන් එකෙන් ඔයාලට PDF එක වෙන print out එකක් කරන් අතේ තියාගෙන නිදහසේ බලා ගන්න පුළුවන්. මේකේ රෙකෝඩින් එකත් YouTube එකේ මම දානවා ගොඩක් වෙලාවට. එතකොට ඒකේ ඔයාටත් ඒක නැවත ගිහිල්ලා ආය පස්සට අරන් බලන්නත් පුළුවන්. හරි. මේකේ මේ පේපර් එකේ ඔයාට ගෲප් එකේ ඇති මේ පේපර් එකේ බලන්න තුන්වෙනි පිටුවේ තියෙනවා ව්‍යාපාර පරිසරය. මම අතෙන්ට මට ගිහිල්ලා ඒක ඔයාලට ස්ක්‍රීන් දාන්න පුළුවන්. එතකොට පොඩ වෙලා යනවා. ව්‍යාපාර පරිසරය යනු කුමක්ද කියලා තියෙනවා 3.1 තියෙනවා. ව්‍යාපාර පරිසරය යනු කුමක්ද? ආයන්න තියෙනවා ආයේ ව්‍යාපාර පරිසරය වර්ග කර දක්වන්න. ව්‍යාපාර පරිසරය යනු කුමක්ද? ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? business environment. business environment. එතකොට ව්‍යාපාර පරිසරය කියන්නේ මම ඒක ඔයාලට පොඩි උදාහරණයකින් කියන්නම්. ඒක ඔයාගේ උදාහරණේ කියනකොටම ඔයාලට භාගත මතක් වෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ඒක අපි ගෙදරත් එක්ක සම්බන්ධ කරලා ගමු ඉස්සෙල්ලාම. දැන් ඔයා හිතන්න මේ ඉන්න ඔයාගේ ගෙදර මේ ගෙදර ඔයා ඉන්නව ඇතුලේ. හරි. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ ගෙදර ඇතුලේ ඉන්නකොට ඔයා සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. හරි. ඔයාගේ අම්මයි තාත්තයි එක්ක ඔයා සම්බන්ධකම් පවත්වනවා. ඔයාගේ ආච්චි සීයා ඉන්නවා නම් ආච්චි සීයා එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඔයාගේ යාළුවොත් එක්ක ඔයා සම්බන්ධකම් පවත්වනවා. ඔයාගේ සහෝදර සහෝදරියොත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. නෑදෑයොත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ගුරුවරුත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. ඒ වගේ ඔයා සම්බන්ධකම් පවත්වන කට්ටියක් ඉන්නවා. මේ ඔයාගේ සම්බන්ධකම් පවත්වන කට්ටිය. එතකොට මේ ඇවිල්ලා ඔයාගේ පරිසරය. මේ ඉන්නේ ඔයාගේ පරිසරය. මේ ඇවිල්ලා ඔයාගේ පරිසරය. එතකොට ඔයාගේ පරිසරයේ ඔයාත් එක්ක ඉන්න කට්ටිය තමයි නෑදෑයෝ, යාළුවෝ, සහෝදර සහෝදරියෝ, ගුරුවරු, අම්මා තාත්තා, ආච්චි සීයා මේ කට්ටිය තමයි ඔයාගේ සම්බන්ධකම් පවත්වන වටපිටාව මේ ඔයාගේ. ඒ විදිහටම ව්‍යාපාරයකටත් සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. ඒ කට්ටියට තමයි අර ඇල්මැති පාර්ශව කියලා කියන්නේ ගොඩක් වෙලාවට. ඇල්මැති පාර්ශව. දැන් ඔයාගේ ඇල්මැති පාර්ශව තමයි මේ ඉන්නේ. ඔයාගේ ඇල්මැති පාර්ශව කියලා කියන්නේ මොකද්ද? කැමැත්තක් දක්වන කට්ටිය කියන එක. කැමැත්තක් දක්වන. එතකොට ව්‍යාපාර ඇල්මැති පාර්ශව කියන එක විතරයිනේ අපි දැන් කතා කරන්නේ. එහෙම නෙමෙයි. ඔයාගේ ඇල්මැති පාර්ශවත් ඉන්නවා. ඔයාට කැමැත්තක් දක්වන කට්ටියක් ඉන්නවා. මේ ඉන්නේ ඔයාටත් කැමැත්තක් දක්වන කට්ටිය. ඒතර මේ අය ඔයාගේ ඇල්මැති පාර්ශව. හරි. මේ එකම දේවල් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට අර කරකෝල තියෙන්නේ ව්‍යාපාර පරිසරය කියන කොටයි ඇල්මැති පාර්ශව කියන කොටයි ගොඩක් වෙලාවට තියෙන්නේ මේ එකම දෙයක් තියෙන්නේ පොඩි වචන වලින් වෙනස් වීමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට ඔයා ව්‍යාපාරයකට ගියොත් එහෙම ව්‍යාපාරයේ තියෙනවා සම්බන්ධකම් පවත්වන කට්ටියක්. ඒකේ ඉන්නවා අයිතිකරු. ඊට පස්සේ ඉන්නවා කළමනාකරු. ඊට පස්සේ ඉන්නවා සේවකයෝ ඉන්නවා. ඊට පස්සේ රජය ඉන්නවා. ප්‍රජාව කියලා කට්ටියක් ඉන්නවා. ප්‍රජාව තරඟකරුවෝ කියලා කට්ටියක් ඉන්නවා. මේ තමයි ව්‍යාපාරය සම්බන්ධකම් පවත්වන වටපිටාව. ව්‍යාපාරයක් සම්බන්ධකම් පවත්වන වටපිටාව. මේ තව තියෙනවා මේ පොඩි කිහිපයක් විතරයි කිව්වේ. මේ තමයි ව්‍යාපාරය සම්බන්ධකම් පවත්වන වටපිටාව. මේ ඔයාගේ එක කිව්වේ මම මේක පොඩ්ඩක් වැඩිදුර පැහැදිලි වෙන්න. ඒතර ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන වටපිටාව කියන එක සරල අදහස. හොඳේ. අච්චුපතේ වෙන දෙයක් තියෙනවා. සරල අදහස ව්‍යාපාරයක් සම්බන්ධකම් පවත්වන වටපිටාව තමයි ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන වටපිටාව. ඒතර ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන වටපිටාව ව්‍යාපාර පරිසරය කියලා කියනවා. ව්‍යාපාර පරිසරය. හරි. ව්‍යාපාර පරිසරය. ඊට පස්සේ ව්‍යාපාර පරිසරය
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරනවා. ඒක තමයි දෙවෙනියට අපෙන් අහන්නේ ව්‍යාපාර පරිසරය වර්ග කර දක්වන්න. ව්‍යාපාර පරිසරය වර්ග කර දක්වන්න. එතකොට ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අභ්‍යන්තර අභ්‍යන්තර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. මොකද්ද මේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ? මොකද්ද මේ බාහිර පරිසරය කියලා කියන්නේ? අභ්‍යන්තර සහ බාහිර. අභ්‍යන්තර කියන්නේ නිකන් ඇතුලේ අදහසන්නේ. බාහිර කියන්නේ නිකන් පිට වගේ අදහසක්. එතකොට දැන් මම මේ ඔයාගේ ගෙදර උදාහරණයම ගන්නම්. ගෙදර උදාහරණයම ගෙදරක නම් ඔයාගේ ගෙදර නම් ඔයාගේ ගේ ඇතුලේ ඔයා සම්බන්ධකම් පවත්වන කට්ටිය කවුද? ගේ ඇතුලේ ඉන්න කට්ටිය. ගේ ඇතුලේ කවුද ඉන්නේ? අම්මයි තාත්තයි ගේ ඇතුලේ ඉන්නේ. ආච්චි සීයයි ගේ ඇතුලේ ඉන්න පුළුවන්. ඔයා මහ ගෙදරක නම් ඉන්නේ. අපි හිතමු මහ ගෙදරක ඔයා ඉන්නේ. ආච්චි සීයත් ඉන්නවා. හරි. ඊට පස්සේ කවුද ඔයා ගේ ඇතුලේ ඉන්නේ? සහෝදර සහෝදරියෝ. සහෝදර සහෝදරියෝ ඔයාගේ ගේ ඇතුලේ තමයි ඉන්නේ. සහෝදර සහෝදරියෝ. එතකොට මේ ගුරුවරු ඔයාගේ ගේ ඇතුලේ ඉන්නවද? නෑනේ. ගුරුවරු ඔයාගේ ගේ ඇතුලේ නෑ. යාළුවෝ ඔයාගේ ගේ ඇතුලේ ඉන්නවද? යාළුවෝත් නෑ. නෑදෑයෝ ඔයාගේ ගේ ඇතුලේ ඉන්නවද? නෑදෑයොත් නෑ. හරි. එතකොට ව්‍යාපාරයකත් මේක අපි ගද්දී ව්‍යාපාරයකත් ව්‍යාපාරයේ ඇතුලේ සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. ව්‍යාපාරයෙන් පිට සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. ව්‍යාපාරයේ ඇතුලේ ව්‍යාපාරයත් සමග සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. ව්‍යාපාරයෙන් පිට ව්‍යාපාරයත් සමග සම්බන්ධකම් පවත්වන වටපිටාවක් තියෙනවා. ඒක හරියට ඔයාගේ ඇතුලේවත් එක්ක සම්බන්ධකම් පවත්වන කට්ටියක් ඉන්නවා වගේම ඔයාගේ ගෙදර පිටින් ගෙදරට පිටින් ඔයා සම්බන්ධකම් පවත්වන කට්ටියක් ඉන්නවා වගේ තමයි. එතකොට මේ අභ්‍යන්තර පරිසර සාධකය කියලා කියන්නේ ව්‍යාපාරය තුල සිටගෙන ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන කට්ටිය. එහෙම කට්ටිය ඉන්නේ 3 දෙනයි සාමාන්‍ය පෙළ මට්ටමේදී. සාමාන්‍ය පෙළ මට්ටමේදී. කවුද මේ ව්‍යාපාරයේ ඇතුළත ඉඳගෙන ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන්නේ? අයිතිකරු, අනිත් එක්කෙනා කළමනාකරු, අනිත් එක්කෙනා සේවකයා. සේවකයා. එතකොට ව්‍යාපාරය තුල ඉඳගෙන ව්‍යාපාරයේ ඇතුලේ ඉඳගෙන ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන කට්ටිය කවුද? අයිතිකරු, කළමනාකරු හා සේවකයා. 3 දෙනා ඉන්නේ. 3 දෙනා ඉන්නේ. ඒතර ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසර සාධක තමයි මේ. ව්‍යාපාර පරිසරයේ අභ්‍යන්තර පරිසර සාධක 3 තමයි මේ තියෙන්නේ. අයිතිකරු, කළමනාකරු සහ සේවකයා. අයිතිකරු, කළමනාකරු සහ සේවකයා. හරි. ඒතර ව්‍යාපාරයෙන් පිට ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන කට්ටිය කවුද? ව්‍යාපාරයෙන් පිට ඉන්නවා ගනුදෙනුකරුවෝ. කස්ටමර්ස්ලා. ගනුදෙනුකරුවෝ. ව්‍යාපාරයට අමුද්‍රව්‍ය වගේ දාන කට්ටිය සැපියුම්කරුවෝ. සැපියුම්කරුවා. තරඟකරුවෝ. තරඟකරුවෝ. දේශපාලන පරිසරය. ආර්ථික පරිසරය. ප්‍රජාව. තව කවුද මට මතකෙට එන විදිහට තමයි මම ඔය කියන්නේ. ගනුදෙනුකරුවෝ, සැපයුම්කරුවෝ, තරඟකරුවෝ, ප්‍රජාව, රජය, දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය. ඔය වගේ කට්ටිය තමයි බාහිර පරිසර සාධකයට එන්නේ. අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුද? අභ්‍යන්තර පරිසර සාධක ව්‍යාපාරයේ තුල ව්‍යාපාරය සමග සම්බන්ධකම් පවත්වන කට්ටිය කවුද? අයිතිකරු, කළමනාකරු සහ සේවකයා. අයිතිකරු, කළමනාකරු සහ සේවකයා. එතකොට ඔයාට විභාගයට සමහර කරලා මෙන්න මේ වගේ ප්‍රශ්න අහනවා. මොන වගේද? මෙතනින් එකක් දානවා මෙතෙන්ට අහනවා මේ අතුරින් අභ්‍යන්තර පරිසර සාධකයක් නොවන්නේ කුමක්ද? දානවා. අපි හිතමු ගනුදෙනු කරුවා දැම්ම මෙතෙන්ට. ඔන්න තියෙනවා මේ අතුරින් අභ්‍යන්තර පරිසර සාධකයක් නොවන්නේ කවුද? උත්තර 4 දෙනවා. ගනුදෙනුකරු, අයිතිකරු, කළමනාකරු, සේවකයා. ඔය නොනි කවුද? ගනුදෙනුකරුවා ව්‍යාපාරයේ තුල නෙමෙයි ඉන්නේ ව්‍යාපාරයෙන් පිට. ඒ කියන්නේ ගනුදෙනුකරුවා කියලා කියන්නේ ව්‍යාපාරයක බාහිර පරිසර සාධකයක්. ගනුදෙනුකරුවා කියලා කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර පරිසර සාධකයක්. සාධකයක්. එතකොට ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධකයේ ඉන්නේ කවුද? අයිතිකරු, කළමනාකරු හා සේවකයා. ඒතර ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඊට පස්සේ තියෙනවා දෙක. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද දක්වන්න. එතන පොඩ print වෙලා වැරදි. අසත්‍යද අසත්‍යද කියලා තියෙන්නේ. සත්‍යද
අසත්‍යද කියලා දක්වන්න කියලා තියෙනවා. පහද දැක්කන ප්‍රකාශ. දැන් මොනවද තියෙන්නේ? හරි. බලමු. අයන්න තියෙනවා ඉස්සෙල්ලාම අයන්න කොටස. අයන්න කොටස තියෙනවා භාණ්ඩ අතිරික්තයෙන් බිහිවීම බාටර් ක්‍රමයට හේතු විය. භාණ්ඩ අතිරික්තයක් බිහිවීම බාටර් ක්‍රමයට හේතු විය. මොකද්ද මේ භාණ්ඩ අතිරික්තය කියලා කියන්නේ? අතිරික්තය. හරි. බලමු අපි. දැන් මම මුලින් ඉඳන් කියන්නම්. ඈත අතීතයේ තමාට අවශ්‍ය භාණ්ඩ තමා විසින්ම තමයි නිෂ්පාදනය කරගෙන තියෙන්නේ. ස්වයං පෝෂිත යුගය කියලා කියනවා. ඒකට අපි ඈත අතීතයේ මිනිස්සු තමාට අවශ්‍ය භාණ්ඩ තමා විසින්ම තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ සාමාන්‍ය පෙළ පට්ටමේ ඉඳන් තමයි ඔයාලට මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. මේක උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේදී එහෙම මීට වඩා ගැඹුරින් තමයි මේක කතා කරගෙන යන්නේ. හරි. අපි හිතමු මෙතන ඉන්නවා ගොවිතැන් කරන මිනිස්සෙක්. ගොවියා මෙයා කුඹුරු වැඩ තමයි කරන්නේ. කුඹුරු වැඩ කළා වී නිෂ්පාදනය කරනවා. හරි. මෙතන ඉන්නවා වඩු වැඩ කරන මිනිස්සෙක්. වඩුවා මෙයා දැවාශ්‍රිත නිෂ්පාදන තමයි කරන්නේ. අපි හිතමු මෙයා හදන උදාහරණයකට පුටු. මෙයා පුටු හදනවා. හරි. මෙයා ගොවියා මෙයා කුඹුරු වැඩ කරලා වී නිෂ්පාදනය කරනවා. මෙයා වී නිෂ්පාදනය කරනවා කිලෝ 250ක් මාසෙකට. වී කිලෝ 250ක් මාසෙකට නිෂ්පාදනය කරනවා. අපි උදාහරණයකට ගමු හොඳේ. උදාහරණයකට. මෙයා පුටු හදනවා පුටු 50ක් විතර හදනවා මාසෙකට. මාසෙකට පුටු 50ක් හදනවා. හරි. ගොවියා වී නිෂ්පාදනය කරනවා. එයා වී කිලෝ 250ක් මාසෙට නිෂ්පාදනය කරනවා. වඩුවා පුටු නිෂ්පාදනය කරනවා. එයා පුටු 50ක් මාසෙට හදනවා. මෙයා පුටු 50යි මෙයා වී කිලෝ 250යි. හරි. එතකොට වී නිෂ්පාදනය කරන ගොවියාට මාසයකට යන්නේ ප්‍රයෝජනයට අපි හිතමු වී කිලෝ 50යි යන්නේ. වී කිලෝ 50යි යන්නේ. අපි හිතමු මෙයා හැම මාසෙකම එක පුටුවක් එයාගේ පාවිච්චියට ගන්නවා. මේ ඔයාලට මේක තේරුම් කරන්න තමයි මේ උදාහරණය අරන් තියෙන්නේ. ඊට වැඩි දෙයක් හිතන්න යන්න එපා. එතකොට මෙයා පුටුවක් හැම මාසෙකම එයාගේ පාවිච්චියට ගන්නවා. හරි. එතකොට මෙයාගේ පුටු 49ක් මාසෙකට මොකද්ද වෙන්නේ? අතිරික්ත වෙනවා. අතිරික්ත වෙනවා. අතිරික්ත වෙනවා. මෙයා වී කිලෝ 50ක් පාවිච්චියට ගත්තට පස්සේ එයාගේ වී කිලෝ 200ක් අතිරික්ත වෙනවා. වී කිලෝ 200ක් අතිරික්ත වෙනවා. වී කිලෝ 200ක් අතිරික්ත. වී කිලෝ 200ක් අතිරික්ත වෙනවා. එතකොට මේ අතිරික්තය ඈත අතීතයේ මොකද්ද කරගෙන තියෙන්නේ? අනේකා සමග හුවමාරු කරගෙන තියෙනවා. මෙයාගේ වී කිලෝ ටිකක් මෙයාට දෙනවා. මෙයාගෙන් පුටුවක් දෙකක් මෙයාට දෙනවා. හුවමාරුව. හුවමාරුව. මේ හුවමාරුවමට අඩිතාලම වැටිලා තියෙන්නේ. මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය තමයි වෙළඳාම සඳහා පදනම වෙලා තියෙන්නේ. පදනම වෙලා තියෙන්නේ. එතකොට මේ හුවමාරු ක්‍රමයට කියන වචනයක් තමයි මොකද්ද දැන් ওই පේපර් එකේ තියෙන ක්‍රමය. වචනය බාටර් ක්‍රමය. එතකොට බාටර් ක්‍රමය කියලා කියන්නේ මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයට. නැත්නම් ඒවා වෙන්නත් පුළුවන් කොහොම හරි හුවමාරු ක්‍රමයට කියන වචනයක් තමයි බාටර් ක්‍රමය. බාටර් ක්‍රමය. එතකොට මෙයා දෙන්න විතරක් නෙමෙයි තව ඉන්න පුළුවන් අපිටම මැටි ආශ්‍රය නිෂ්පාදනය කරන කුමල්කරුවෙක් ඉන්න පුළුවන්. එයාගෙන් වලන් දෙකක් මෙයාට දෙනවා මෙයාගෙන් පුටුවක් එයාට දෙනවා. එයාගෙන් වලන් දෙකක් ගොවියාට දෙනවා. ගොවියා වී කිලෝ 5ක් 6ක් මෙයාට දෙනවා. එහෙම භාණ්ඩ හුවමාරු ක්‍රමය. භාණ්ඩ හුවමාරු ක්‍රමය නිසා තමයි වෙළඳාම ඇති වෙලා තියෙන්නේ. එතකොට භාණ්ඩ හුවමාරු ක්‍රමයට කියන වචනයක් තමයි බාටර් ක්‍රමය කියලා කියන්නේ. එතකොට උතන තියෙන ප්‍රශ්නයක් භාණ්ඩ අතිරික්තයක් බිහිවීම බාටර් ක්‍රමයට හේතු විය. භාණ්ඩ අතිරික්තයක් බිහිවීම බාටර් ක්‍රමයට හේතු විය. භාණ්ඩ අතිරික්තයක් බිහිවීම බාටර් ක්‍රමයට හේතු විය. හරි. ඒතර ඒක සත්‍යයි. ඒතර අයන්න සත්‍යයි. හරි. අයන්න සත්‍යයි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බලන්න. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. කාර්මීකරණය ප්‍රතිඵලයක් ලෙස අවකාශ වෙළඳසැල් ඇතිවිය.
කාර්මීකරණයේ ප්‍රතිඵලයක් ලෙස අවකාශ වෙළඳසැල්. අවකාශ වෙළඳසැල් කියන්නේ මොනවද? අවකාශ වෙළඳසැල්. වෙළඳසැල් තියෙනවා භෞතික වෙළඳසැල් තියෙනවා අවකාශ වෙළඳසැල් තියෙනවා. අවකාශ වෙළඳසැල්. අවකාශ කියන්නේ ඔන්ලයින්. ඔන්ලයින්. දැන් දන්නවා යා මොකද්ද මේ කියන්නේ කියලා. වෙළඳසැල් භෞතිකව කියලා කියන්නේ ගැනුම්කරු සහ විකුණුම්කරු එකිනෙකට භෞතිකව හම්බෙලා තියෙන වෙළඳසැල්. භෞතික වෙළඳසැල්. අවකාශ වෙළඳසැල් කියන්නේ ඔන්ලයින් shopping. ඔන්ලයින් shopping eBay තියෙනවා. ikman.lk තියෙනවා. Daraz තියෙනවා. ඒ වගේ ගනුදෙනුකරුවයි විකුණුම්කරුවයි එක ළඟ නෙවෙයි ඉන්නේ. එක ළඟ නෙවෙයි ඉන්නේ. එතකොට ඒ ඇවිල්ලා අවකාශ වෙළඳසැල් ඔන්ලයින් shopping. එතකොට දැන් මෙතනත් එහෙමනේ. මේ තියෙන්නේ අවකාශ වෙළඳ පොලක්. එතකොට විකුණුම්කරුවා තමයි මම, සේවාව විකුණන පුද්ගලයා මම, ගනුදෙනුකරුවා තමයි ඔයා. එතකොට අපි දෙන්න භෞතික නෙමෙයි ඉන්නේ. භෞතිකයක් තියෙනවා. ෆිසිකල් පන්ති කියලා කියන්නේ ඒකනේ. මේ තියෙන මොනවද? මේ තියෙන ඔන්ලයින් පන්ති. එතකොට ගනුදෙනුකරුවා සහ විකුණුම්කරුවා එක ළඟ ඉන්නවා නම් ඒ තමයි භෞතික වෙළඳපොළ. එතකොට අවකාශ වෙළඳපොළ කියලා කියන්නේ ගනුම්කරුවා සහ විකුණුම්කරුවා එක ළඟ නැතුව දුරස්තව තියෙනවා නම් ඒ වෙළඳසැල් මෙතන මේමයි වෙළඳ පොළ කියලා තමයි මෙතෙන්ට එන්න ඕනි. වෙළඳ පොළවල් වර්ග තියෙනවා. භෞතික වෙළඳ පොළවල් සහ අවකාශ වෙළඳ පොළවල්. හරිද? භෞතික වෙළඳ පොළවල් සහ අවකාශ වෙළඳ පොළවල්. දැන් මෙතන මොකද තියෙන්නේ? කාර්මීකරණයේ ප්‍රතිඵලයක් ලෙස අවකාශ වෙළඳසැල් ඇතිවිය. නැහැ. කාර්මීකරණයේ ප්‍රතිඵලයක් ලෙස නෙමෙයි. තොරතුරු sannivedana තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අවකාශ වෙළඳසැල් ඇති උනේ. තොරතුරු sannivedana තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස තමයි අවකාශ වෙළඳසැල් ඇති උනේ. හරි. ඊට පස්සේ තියෙනවා ඒතර කාර්මීකරණයේ ප්‍රතිඵලය ලෙස අවකාශ වෙළඳසැල් ඇති වී කියන එක අසත්‍යයි. අසත්‍යයක සත්‍ය වෙන නම් මොකද්ද වෙන්නේ? තොරතුරු sannivedana තාක්ෂණයේ ප්‍රතිඵලය ලෙස අවකාශ වෙළඳසැල් ඇති විය. මෙහෙම තමයි එන්න ඕනේ. හරි. යන්න. සේවක සුබසාධනය ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේදී හමුවන ඉලක්කයකි. සේවක සුබසාධනය. සේවක සුබසාධනය. දැන් ව්‍යාපාරවල පළවෙනි පාඩමේම තියෙනවා ව්‍යාපාර අරමුණු ගැන උගන්වන්න. ව්‍යාපාරයක අරමුණු ගැන උගන්වන්න තියෙනවා. එතකොට මොකද්ද මේ ව්‍යාපාරයක අරමුණු? ව්‍යාපාරයක අරමුණු මොනවද? ව්‍යාපාරයක අරමුණු ප්‍රධාන වශයෙන් අරමුණු දෙකක් ඔයගලන්ට උගන්වනවා. ප්‍රධාන වශයෙන් අරමුණු දෙකයි. මොකද්ද? එකක් ලාභ ඉපීම. ලාභ ඉපීම. අනිත් එක පාරිභෝගික තෘප්ති නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකයි උප අරමුණු තුනක් උගන්වනවා යාට සාමාන්‍ය පෙළ මට්ටමේදී 10 ශ්‍රේණියේ. එතකොට ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකයි ලාභ ඉපයීම සහ පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම. කස්ටමර් සැටිස්ෆයි වෙන්න ඕනි. ලාභ ඉපීම සහ පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. තොර මම ගොඩක් කලාට ඔය ක්ලාස් වල අහලා තිනවා ඔයා මේ දෙකෙන් වැඩියෙන්ම කැමති මොකටද? ගොඩාක් ළමයි කියන්නේ ලාභ ඉපීම කියලා. ලාභ ඉපීම. නමුත් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංගුණොත් විතරයි ඒ අපි ගාවට ආපු කස්ටමර් නැවතත් අපේ ව්‍යාපාරයට එන්නේ. අපි ලොකු ලාභයක් බලාපොරොත්තු වුණොත් එහෙම බාගද ඒ කස්ටමර් එකපාරක් අපි ගාවට එයි. නැවත එයා එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉන්න කස්ටමර්ස්ට කියන්න පුළුවන් ඔය කඩේට යන්න එපා වැඩක් නැහැ කියලා. ඒක නිසා අපි ව්‍යාපාරයක් කරනකොට ලාභ ඉපීමටත් වඩා අපි වැඩේ සැලකිල්ලක් දක්වන්න ඕනේ. මේ වගේ පෞද්ගලික අදහස් මේ කියන්නේ පාරිභෝගික තෘප්තිය කෙරෙහි. එතකොට ප්‍රධාන අරමුණු දෙකයි උප අරමුණු තුනක් ගණනවා යාට. උප අරමුණු තුනයි. භාණ්ඩවල ගුණත්වය ඉහළ නැංවීම නැත්නම් භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය ඉහළ නැංවීම. ගුණත්වය ඉහළ නැංවීම අපි විකුණන්නේ සේවාවන් නම් ඒකේ ක්වොලිටිය ඉහළ නැංවීම මගේ ව්‍යාපාරයේ අරමුණක්. මම විකුණන්නේ භාණ්ඩයක් නම් ඒ භාණ්ඩයේ ක්වොලිටි එක වැඩි කරන එක ගුණත්වය වැඩි කරන එක මගේ අරමුණක්. එතකොට තමයි කස්ටමර්ස් නැවත එන්නේ.
නැත්තම් අපි විකුණනොත් මොකක් හරි බාල බඩුවක් එයා නැවතෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හොඳ සේවාවක් ලබා දුන්නේ නැති වුණොත් ඔයා හිතන්න මම සැලුන් එකක් කරන්නේ. මම හොඳට කොණ්ඩේ කැපුවේ නැති වුණොත් එයා භාගද ආයෙ එන්නේ නැහැ. ඒක නිසා අපි ලබා දෙන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපි ලබා දෙන භාණ්ඩයේ හෝ සේවාවේ ගුණත්වය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. එතකොට තමයි කස්ටමර් නැවත අපේ ව්‍යාපාරයට එන්නේ. හරි. ඊට පස්සේ සේවක සුබ සාධනය අපි දැන් ওই කතා කරන එක. සේවක සුබ සාධනය සහ රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය. රැකියා උත්පාදනය. හරි. එතකොට ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකයි. ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි ලාභය පීම සහ පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම. ලාභය පීම සහ පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම. උපාරමුණු තුනක් ඔයගලන්ට සාමාන්‍ය පෙළ මට්ටමේ උගන්වනවා. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම, සේවක සුබ සාධනය, රැකියා උත්පාදනය. දැන් මේ අපි කතා කරන්නේ සේවක සුබ සාධනය ගැන. එතකොට ඔතන තියෙන ප්‍රශ්නයක් සේවක සුබ සාධනය ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේදී හමුවන ඉලක්කයකි. හරි. සේවක සුබ සාධනය. සේවක සුබ සාධනයට ගොඩක් අය නවාතැන් පහසුකම් සපයනවා. කෑම බීම සපයනවා. ප්‍රවාහන පහසුකම් සපයනවා. වෛද්‍ය පහසුකම් සපයනවා. එතකොට සේවක සුබ සාධනය ව්‍යාපාරයක අරමුණක් ලෙස තමයි ගන්න. එතකොට ඒක අපිට සේවක සුබ සාධනය ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීමේදී හමුවන ඉලක්කයේකි සත්‍යයි. සත්‍යයි. උවමනා පුද්ගලයාගේ ඊළඟ එක යන්න. උවමනා පුද්ගලයාගේ ආර්ථික මට්ටම මත පමණක් වෙනස් වේ. උවමනා පුද්ගලයාගේ ආර්ථික මට්ටම මත පමණක් වෙනස් වේ. උවමනාව කස්ටමර්ගේ, ඒ කියන්නේ මිනිසාගේ ආර්ථික මට්ටම මත, ඒ කියන්නේ සල්ලි තියෙන එක අනුව වෙනස් වෙනවද නැද්ද? දැන් ඔයා හිතන්න මට හිතෙනවා චොපර් එකක් ගන්න විදිහක් නැහැ. මට හිතෙනවා නැවක් ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මගේ ආර්ථික මට්ටම හොඳ නැහැ. එතකොට ආර්ථික මට්ටමක් තියෙන කෙනෙකුට ඒක ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. එතකොට උවමනාව කියන එක පුද්ගලයාගේ ආර්ථික මට්ටම මත පමණක් වෙනස් වේ. අපිට සත්‍යය විදිහට ගන්න පුළුවන්. උවමනා පුද්ගලයාගේ ආර්ථික මට්ටම මත වෙනස් වෙනවා. වෙනස් වෙනවා. උවමනා පුද්ගලයාගේ ආර්ථික මට්ටම මත වෙනස් වෙනවා කියන එක අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක බලන්න ඔයා පුළුවන් ද බලන්න කරන්න. අපි නිකන් ක්ලාස් එකක් කරන විදිහටම බලමු. බලන්න ඒක ඔයාට කරන්න පුළුවන්ද කියලා. තුන්වෙනි එක විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කළ ගුණසේන ව්‍යාපාර උපදේශන සේවා සැපීමේ ආයතනයක් ආරම්භ කරන ලදී. එමගින් ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරිකයින් දිරිගැන්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ඔහුගේ අපේක්ෂාවයි. ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා ප්‍රදේශයේ උසස් පෙළ සමත් තරුණයන් කිහිප දෙනෙක් බඳවා ගන්නා ලදී. මොකද්ද මේ තියෙන්නේ? බලමු. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසන් කළ ගුණසේන ව්‍යාපාර උපදේශන සේවා සැපීමේ ආයතනය ආරම්භ කරන ලදී. ගුණසේන පටන් ගන්නවා ව්‍යාපාර පිළිබඳ අයිඩියාස් දෙන ව්‍යාපාරයක්. ව්‍යාපාර පිළිබඳ අයිඩියාස්. ගුණසේන තමයි පටන් ගන්නෙ දැන් මේ ව්‍යාපාරේ. ගුණසේන. හරි. ତොර ගුණසේන ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයෙක්. කියන්නේ මෙයාට උපාධියක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ පුද්ගලයෙක්. හරි. සේවා සැපීමේ ආයතනය ආරම්භ කළාදී. ඒතොර මෙයා සපයන්නේ සේවාවක් හොඳේ. භාණ්ඩයක් නෙමෙයි විකුණන්නේ සේවාවක්. එමගින් ප්‍රදේශයේ කුඩා ව්‍යාපාරිකයින් දිරිගැන්වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීම ඔහුගේ අපේක්ෂාවයි. කුඩා ව්‍යාපාර දිරිගන්නන එක තමයි ගුණසේනගේ අපේක්ෂාව. ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා ප්‍රදේශයේ උසස් පෙළ සමත් තරුණයන් කිහිප දෙනෙක්ද බඳවා ගන්නා ලදී. හොඳට කියවන්න.
ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා ප්‍රදේශයේ උසස් පෙළ සමත් තරුණයන් කිහිප දෙනෙක්ද බඳවා ගන්නා ලදී. හ්ම්. ඉහත ව්‍යාපාර ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව දෙකක්. එක්කෙනෙක් ගුණසේන, එයා අයිතිකරු උනන්දුවක් දක්වනවා. හරි. අයිතිකරු තව කවුද උනන්දුවක් දක්වන්නේ? මේකට අරන් තියෙනවා සේවකයෝ දෙදෙනෙක්. මං හිතන ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා ප්‍රදේශීය උසස් පෙළ සමත් තරුණයන් කිහිප දෙනෙක්ද බඳවා ගන්නා ලදී. මේක ලියන්න පුළුවන් ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීම සඳහා උසස් පෙළ සමත් තරුණයන් කිහිප දෙනෙක් බඳවා ගැනීම. තරුණයන් කිහිප දෙනෙක් බඳවා ගැනීම. තරුණයන් කිහිප දෙනෙක් බඳවා ගැනීම. එතකොට මේ ඇවිල්ලා සේවකයෝ. 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 මේ ඇවිල්ලා අයිතිකරු කවුද? ගුණසේන. එතකොට ගුණසේන ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වනවා, කැමැත්තක් දක්වනවා. සේවකයෝ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වනවා. අපි ඇල්මැති පාර්ශ්ව ගැන කතා කරලා තියෙනවා. ඇල්මැති පාර්ශ්ව වලට අයිතිකරු සහ සේවකයෝ එනවා. එතකොට අයිතිකරු තමයි ගුණසේන. ගුණසේන තමයි අයිතිකරු. තරුණයන් කිහිප දෙනෙක් බඳවා ගත්තේ තමයි සේවකයෝ. සේවකයෝ. එතකොට ඉහත ව්‍යාපාර ආයතනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්ව දෙකක් සඳහන් කරන්න කිව්වහම අයිතිකරු සහ තරුණයන් කිහිප දෙනෙක් බදවා ගන්නාලදී කියන එක ගන්න පුළුවන්. හරි. ආයන්න. ඉහත අයන්නෙහි සඳහන් කළ එක් පාර්ශ්වයක් ව්‍යාපාරය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරනු ලබන අරමුණු දෙකක් සඳහන් කරන්න. එක් පාර්ශ්වයක් අපි හිතමුකෝ අයිතිකරු. අයිතිකරු ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ ඇයි? ලාභය වැඩි කර ගැනීමට. ලාභය වැඩි කර ගැනීමට. ලාභය වැඩි කර ගැනීමට. විකුණුම් වැඩි කර ගැනීමට. විකුණුම් වැඩි කර ගැනීමට. මම මේ කෙටියෙන් ලියන්නේ ලාභය වැඩි කර ගැනීමට, විකුණුම් වැඩි කර ගැනීමට අයිතිකරු කැමැත්තක් දක්වනවා මේ ව්‍යාපාරයට. හරිද? රැකියා උත්පාදනයට පාරිභෝගික තෘප්ති ඉහළ නැංවීම සඳහා අපි අර කලින් කිව්වේ සේවක සුබ සාධනයට ඉහත අයන්නේ සඳහන් කළ එක් පාර්ශ්වයක් ව්‍යාපාරය තුළින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු. ලාභය වැඩි කරගන්න, විකුණුම් වැඩි කරගන්න, පාරිභෝගික තෘප්ති ඉහළ නංවන්න, සේවක සුබ සාධනය සඳහා, රැකියා උත්පාදනය සඳහා, භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි කරගන්නත් පුළුවන් අපිට ගන්න. ඒ වගේ දේවල් ගන්න පුළුවන් අපිට අයිතිකරු මේ ව්‍යාපාරය කෙරේ උනන්දුවක් දැක්වීමට හේතු. 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 බලන්න හතරවෙනි එක. හතරවෙනි එක බලන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා ඒක කරන්න බලන්න. වතුර බෝතලේ බලන්න මේ කරන්න පුළුවන්ද කියලා හතරවෙනි එක.
හරි ළමයි බලන්න හතරවෙනි එක. හතරවෙනි එක 2019 අයවැය. 2019 අයවැය යෝජනා පසුගියදා ඉදිරිපත් කරන ලදී. හතරවෙනි එක. හතරවෙනි එක 2019 අයවැය යෝජනා පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී මෝටර රථ වාහන සඳහා නව කාබන් බද්දක් පැනවීමට රජය තීරණය කරන ලදී. එතකොට දැන් ඔයා හිතන්න දැන් මේක අහලා තියෙන මේ පේපර් එක මම හදලා තියෙන්නේ ඔය 2019 කාලේ ටිකේ තමයි. එතකොට ගොඩක් වෙලාවට දැන් ඔයා දැකලා ඇති 2019 වගේ විභාගවලදී උසස් පෙළ වේවා සාමාන්‍ය පෙළ වේවා ගොඩක් විභාගවලදී අර ඒ කාලවකවානුවේ උන දේවල් එකතු කරලා තමයි පේපර් එකට එන්නේ. ගොඩක් වෙලාවට COVID-19 ගැන ඔයා ගොඩක් දැකලා ඇති පේපර් වල තියෙනවා. හැබැයි COVID-19 භාගත 2027 දී විතර විභාගයකදී අහන්නේ නැහැ. වාද 27 අහන්නේ වෙන දෙයක් ගැන. ඒ කියන්නේ පරිසරයේ සිදුවන මොකක් හරි දෙයක් ප්‍රශ්නයක් විදිහට එකතු කරලා ඔයාගෙන් අහනවා. ඒක අපි දන්නෙත් නෑ මොකක්ද අහන්නේ කියලා. හරිද? දැන් මේක ඔයාලට මේ ප්‍රශ්නෙම්ම පේනවා ඇති මේක 2019 මේක පරණ ප්‍රශ්නයක් කියලා. ඒ පේන්නේ මේ 2019 ආයෝජනා කියනකොට. දැන් මේ වගේ එකක් දැන් අහන්නේ නෑනේ. දැන් අහන්නේ නෑ මේ වගේ එකක්. එතකොට ඔයා ඒ කාලපකවානුවේ මොකක් හරි පරිසරයේ ව්‍යාපාර පරිසරයේ දේශපාලන පරිසරයේ මොන හරි දෙයක් වුණොත් එහෙම ඒක ගානට සම්බන්ධ කරලා ප්‍රශ්නයක් ඔයාගෙන් අහනවා. ඒතර මේ දැන් මගේ කටින් කියවුණා මේ ප්‍රශ්නේ උත්තරේ මොකක්ද කියලා. 2019 අයවැය යෝජනා පසුගියදා ඉදිරිපත් කරන ලදී. එහිදී මෝටර රථ වාහන සඳහා නව කාබන් බද්දක් පැනවීමට රජය තීරණය කරන ලදී. ඊට සිද්ධියට අදාළ වෙන පරිසර සාධකය ලියන්න. පරිසර සාධකය තමයි දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය. දේශපාලන පරිසරය තුලින් තමයි මේ වගේ තීරණ ගන්නෙ. දේශපාලන පරිසරය. කාබන් බද්ද පැනවීම තුලින් රජය අපේක්ෂා කරන අරමුණක් ලියන්න. කාබන් බද්ද පැනවීම තුලින් රජය අපේක්ෂා කරන අරමුණ තමයි තුන මේක ආයන්න කාබන් බද්ද පැනවීම තුලින් රජය අපේක්ෂා කරන අරමුණ මොකද්ද? රජයේ බදු ආදායම වැඩි කර ගැනීම. රජයේ බදු ආදායම රජයේ බදු ආදායම වැඩි කර ගැනීම. රජයේ බදු ආදායම වැඩි කර ගැනීම. එතකොට කාබන් බද්ද දැමීම තුලින් රජය බදු ආදායම වැඩි කර ගන්න තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ. එතකොට රජයේ බදු ආදායම වැඩි කර ගැනීම තමයි මේ කාබන් බද්ද දාපු එකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා හතරවෙනි එක. දැන් අපි අර ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. ඒතර ප්‍රධාන තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 2 3 4 කියලා තියෙනවා. එක රෝම ඉලක්කමකට අයන්න සහ ආයන්න කියලා කොටස් දෙකක් තියෙනවා. දෙවෙනි රෝම ඉලක්කමේ අයන්න ආයන්න ඊයන්න කියලා අර සත්‍ය අසත්‍ය දාන කියලා ප්‍රශ්න හතරක් තියෙනවා. තුන්වෙනි කොටස අයන්න ආයන්න කියලා කොටස් දෙකයි සහ හතරවෙනි එකේ අයන්න සහ ආයන්න කියලා කොටස් දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එක අපි මේක කරලා මේක අවසන් කරමු. ගොඩක් වෙලාවට දැන් මම ඔන්ලයින් ක්ලාස් එකක් කරේ ඊයේ තමයි ඉස්සෙල්ලාම මේ Zoom එකකින්. මම ඊට කලින් මේ Zoom ක්ලාස් කරලම නැහැ. එතකොට ඊයේ ගොඩක් වෙලාවට ළමයිට අර සම්බන්ධ වෙන්න බැරි වුණා. අර Zoom app එක අප්ඩේට් කරන්නත් වෙලා. කියන මම Zoom ඩවුන්ලෝඩ් කරෙත් මේ වැඩේටම තමයි. නැත්නම් මම Zoom පාවිච්චි කරලා තිබුණේ නැහැ කලින්. ඒතොර අදත් අර එකපාරට මයික් එකේ පොඩි ප්‍රශ්නයක් කළා පොඩ්ඩක් පස්සට ආවා. කොහොම හරි දැන් මේක කොහොම හරි හදාගෙන දැන් YouTube live දෙන්නත් පොඩ්ඩක් බලන්න ඕනි. දැන් මට දැන් මම මේ ටික ඔක්කොම කරන්නේ. එතකොට මට එකපාරටම මෙතන ඉඳන් ඒ සේරම දේවල් කරන්න අමාරුයි. ඒක පොඩ්ඩක් ඉස්සරහට බලනවා කොහොම හරි කරගෙන යන්න. ඊළඟ දවසේ කියන්නේ බදාදා 7 සිට 9 දක්වා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට සම්බන්ධ වෙන්න. ඔයගලන්ට සම්බන්ධ වුණොත් ඔයාට තමයි ඉතින් මේක අපි ෆ්‍රී කරන යන නිසා 11 පන්තියට අඟහරුවාදා 6 සිට 8 දක්වා කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් මේ වගේම පේපර්ස් තමයි. දැන් ඇත්තටම මේකේ ඊයේ කතා කරේ මෙන්න මේ කිනුම් කරන සමීකරණ කියන මෙන්න මේ කොටසට අදාළව ප්‍රශ්න ටික මේ සමීකරණ එක ඇත්තටම සංකීර්ණ ටික අමාරු ප්‍රශ්නයක්. මේ වගේ ප්‍රශ්නයකට උත්තරේ ලියා ගන්න පුළුවන් නම් ඔයාට ඇත්තටම විභාගෙට තියෙන ගාන හදාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා පේනවා ඔයා මේක දැක්කොත් එහෙම. හරිද? එතකොට අර නිකන් පොඩි සීනි බෝල ප්‍රශ්න කතා කරනවට වඩා පොඩක්
ඇත්තරම විෂය ගැන ගැඹුරින් කතා කරලා ඒ විෂයට සාමාර්ථයක් ගන්න එක ඉතාමත් වටිනවා. එතකොට ඔයා දැන් අමාරු දෙයකට උත්සාහ කරොත් එimhe යාට ලේසිම පේපර් එකකට කොහොමද ලකුණු ලියා ගන්න පුළුවන් ඔයා දන්න ටිකෙන්. බලන්න 4 ඒක පුද්ගල ව්‍යාපාරයක් යවුණු කුමක්ද? ඒක පුද්ගල ව්‍යාපාරයක්. දැන් මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන එකට අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර කියලා කියනවා. නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර කියලාත් කියනවා. ඒක පුද්ගල, තනි පුද්ගල නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාරය. කේවල ස්වාමී ව්‍යාපාරය. මොකද්ද මේ ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ? නැත්නම් මොකද්ද මේ තනි පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ? නැත්නම් මොකද්ද මේ කේවල ස්වාමී ව්‍යාපාරයක් කියලා කියන්නේ? කේවල ස්වාමී ව්‍යාපාරයක්, තනි පුද්ගල ව්‍යාපාරයක්, ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා කියන්නේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර. හිමිකාරීත්වය හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර වලට තමයි ඒක පුද්ගල නැත්නම් තනි පුද්ගල නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර කියලා කියන්නේ. ඒතර මේ ව්‍යාපාර අයිතිය තියෙන්නේ එක් පුද්ගලයෙකු සතුව. ඒතර මේ වගේ ව්‍යාපාර තමයි ගොඩාක් ලෝකයේ තියෙන්නේ. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාර. දැන් ඔයාගේ ගමේ තියෙන කඩේ තනි පුද්ගල ව්‍යාපාරයක්. එළියට આવොත් මොකක් හරි ඔයාගේ ඉස්කෝලේ ගාව තියෙන බුක් ෂොප් එකක් තියෙනවනම් ඒක ඇවිල්ලා තනි පුද්ගල ව්‍යාපාරයක්. ඒක පුද්ගල ව්‍යාපාරයක්. ඒ කියන්නේ හරි ළමයි. තනි පුද්ගල ව්‍යාපාරයකට තමයි අපි කියන්නේ හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර කියලා. හිමිකාරීත්වය එක් පුද්ගලයෙකු සතු වන ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාමී ව්‍යාපාර නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙනවා ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ. ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ. ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ. මේ ලක්ෂණ කිව්වම යාට මේ ව්‍යාපාරවල තියෙන වාසි සහ අවාසි දෙකේ එකතුවක් තමයි ගොඩක් කරලා මේ ලක්ෂණ කියන්නේ. ඒතකොට යාර වාසියක් ලියන්නලා අවාසියක් ලියනවා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි ලක්ෂණ. වාසියක් ලියන්න පුළුවන්. නැත්නම් අවාසියක් ලියන්න පුළුවන්. ඒ තමයි ලක්ෂණ. ලක්ෂණ කියලා කියන්නේ. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ අයිතිය එක් පුද්ගලයෙකු සතුව අයිතිය එක් පුද්ගලයෙකු සතුයි. ආයේ ලක්ෂණයක්. අයිතිය එක් පුද්ගලයෙකු සතුයි. ඒ තමයි ඒක පුද්ගල ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර, කේවල ස්වාමී ව්‍යාපාර ලක්ෂණ. අයිතිය එක් පුද්ගලයෙකු සතුයි. වගකීම අසීමිතයි. ඒව ගැන මම ඉස්සරහට කතා කරනවා මොකද්ද මේ වගකීම අසීමිතයි කියන්නේ එහෙම කියලා අපි ඒක උගන්වලා තියෙන්නේ. වගකීම අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් ඇතද නැතද? නෛතික පුද්ගලභාවයක් නැත. නීති ඉදිරියේ ව්‍යාපාරේ නමින් කටයුතු කරන්න බෑ. නීති ඉදිරියේ අයිතිකරුගේ පෞද්ගලික නමින් තමයි පෙනී ඉන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි ලාභය තනිව භුක්ති විඳිය හැකි. ඒක ලක්ෂණයක්. ලාභය තනිව භුක්ති විඳිය හැකි. ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ලියාපදිංචි කිරීම අනිවාර්යයි. තනි පුද්ගල ව්‍යාපාරයක් ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යනවා නම් ඒ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. එතකොට ලක්ෂණ මොනවද? ලක්ෂණ තමයි තියෙන්නේ දැන්. ලක්ෂණ තමයි අයිති එක් පුද්ගලයෙකු සතුයි. ලාභය තනිය භුක්ති විඳිය හැකි. වගකීම අසීමිතයි. නෛතික පුද්ගලභාවයක් නැත. නෛතික පුද්ගලභාවයක් නැත. ඒ වගේ දේවල් තමයි ලක්ෂණ විදිහට අපි ගන්නෙ. ලක්ෂණ. හරි. එතකොට ළමයි මේකේ තව තියෙනවා ඔයාට ලියන්න පුළුවන් ටිකක් තමයි මේ ගොඩාක්ම මේ තුන්වෙනි පිටුවේ තියෙන්නේ. 10 ශ්‍රේණියට ලියන්න පුළුවන් ටිකක්. මේ වගේ ඒවාට ලියන්න මේ වගේ ඒවාට ලියන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට මං කියලා ඇති පන්තියේදීත් ව්‍යාපාර අධ්‍යයනයේ තියෙන්නේ තීරි සබ්ජෙක්ට් එකක් ගිණුම් කරණයේ තියෙන්නේ ගණන් හදන පැත්තක්. ගණනුත් නෙමෙයි ඒක වෙනම දෙයක් තියෙන්නේ. ඒතර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියලා කියන්නේ තියරියක් තියෙන පාඩම් කරන්නක් තියෙන ගණන් හදන්නක් තියෙන සබ්ජෙක්ට් එකක්. එතකොට මේ ව්‍යාපාර අධ්‍යයනයේදී ඔයා පන්තියේ අහගෙන ඉන්නවා. ගෙදර ගිහිල්ලා පාඩම් කරනවා. විභාගයට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර ලියනවා. එතකොට මේ තුනේ ඔයා තුනක් කරන්නේ. මොකද්ද? අහගෙන ඉන්නවා.
පාඩම් කරනවා. විභාගෙ ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර. ගිණුම් කරණය මොකද්ද කරන්නේ? ගිණුම් කරණය ඔයා කරන්නේ පන්තියේ ගණන් හදනවා, ගෙදෙද්දිත් ගණන් හදනවා, විභාගෙට ගිහිල්ලත් ගණන් හදනවා. විභාගෙටත් තියෙන ගණන් හදන්නනේ. විභාගෙට ගිහිල්ලත් ගණන් හදන්න. එතකොට ඔයා විභාගෙට තියෙන දේම අනිත් තැන්වලදීත් කරනවා. ප්‍රශ්නයක් නැහැ එතකොට. ඔයා ගණන් හදන්න තියෙන නිසා ගණන් හදනවා. හරි. හැබැයි මෙතෙන්දී ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. කරන්නේ මොකද්ද? කරන්නේ පාඩම් කරනවා අහගෙන ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. එතකොට දැන් ඔයාට මොකක් හරි ක්‍රීඩාවක් තියෙනවා නම් ඔයාට තියෙන්නේ උස පයින්. උස පයින්න තියෙද්දි ඔයා ඉස්කෝලේදී පුරුදු වෙලා හරියන්නේ මොකක් හෙල්ල දාන්න. ඊට පස්සේ ගෙදෙද්දි යකුලිය දාලා එහෙම හරියන්නේ නැහැ නේ. ඔයා කරන්න ඕනේ උස පයින්න තියෙනවා නම් ඒ උස පයින්න මොකක් හරි එකක් තමයි. ඒකට තමයි ට්‍රේනින් වෙලා යන්න ඕනේ. එතකොට ඔයාට තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න නම් ඔයා ට්‍රේනින් වෙලා යන්න ඕනේ මොකද්ද? ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න වලට උත්තර ලියලා තමයි මෙතෙන්ට ගියාම ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්. නැත්තම් තියරියේ කියන එක ඉගෙනගෙන ඔයාට ප්‍රශ්නකට උත්තරයක් ලියගන්න බෑ. මොකද ප්‍රශ්නේ අහන්න වෙන විදියකනේ. ප්‍රශ්නේ අහන්නේ ඡේදයක් දීලා ඒක ඇසුරෙන් ලියන්නේ එහෙම. ඔයාට 11 පන්තියේදී සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ 11 ශ්‍රේණියේ පේපර් එකේ දෙවෙනි කොටසේ රචනා ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕනේ ලකුණු 20ක් 100ෙන්. ලකුණු 20ක් 100ෙන්. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ පාඩම් 6 7කින් විතර එකතු කරලා. 6 7ක් නැති වෙන්න පුළුවන්. වරේ 5ක් 4ක් කරේ එකතු කරලා පාඩම් 5 6කින් තමයි අහන්නේ එකතු කරලා. එතකොට මේකට ලකුණු 20 ගන්න බෑ. ප්‍රශ්න වලට උත්තර ලියන්න නේද? මේකේ ගණන් හදන ගිණුම් කරන ටිකකුත් තියෙනවා. ඒ ලකුණු 20 ඇතුලේ ව්‍යාපාර අධ්‍යයන ටිකකුත් තියෙනවා. එතකොට මේ අනිවාර්යෙන් ලියන්න බෑ. එතකොට අනිවාර්යෙන් ලියන්න තියෙද්දි ඒවට සූදානම් වෙලාම යන්න ඕනේ. එහෙම නැතුව මේ එකපාරටම විභාගේ ළඟටම ආවා කියලා ඔයාට ඇත්තනම කරගන්න දෙයක් නැහැ. එහෙම විභාගේ ළඟටම ඇවිල්ලා ඔයාට කරන්න දේවල් අඩුයි ගොඩක් වෙලාට. මොකද අපේ විෂය විතරක් නෙවෙයි තව විෂයන් 8ක් තියෙනවා. ඔයා මූලිකත්වය දෙන්න ඕනේ විෂයන් තව තියෙනවා. ගණිතය තියෙනවා, ඉංග්‍රීසි තියෙනවා. මොකද විභාගයට ඔයා ගිහිල්ලා දැන් ඉන්ටෝ එකේ රැකියාවකට ගිහිල්ලා හරි වෙන මොකක් හරි දෙයකට ගියත් ඔයාගේ ඉස්සෙල්ලාම ඇඟිල්ල තියන්න ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනයේ ගණිතය කියන විෂයට. ඊට පස්සේ තමයි ඉංග්‍රීසි. බොරු කියන්න ඕනේ නැහැ නේ. කොමර්ස් කියන දේ න අහන්නේවත් නැහැ. ඒක අපි කිව්වොත් තමයි මම කොමර්ස් කරා මට මේ එකක් තියෙනවා කියලා. දැන් මම රැකියාවට යන්නත් ටීචින් වලට යන්නත් මගේ ඉස්සෙල්ලාම බැලුවේ උපාධියවත් උසස් පෙළවත් මොකවත් නෙමෙයි සාමාන්‍ය පෙළ ගණිතය තමයි ඉස්සෙල්ලාම බැලුවේ. ඊට පස්සේ තමයි ඉතුරු ඒවා බලන්නේ. ඒ නිසා සාමාන්‍ය පෙළ ගණිතය අනිවාර්යෙන් හොඳට පාස් වෙන්න ඕනේ. ඉංග්‍රීසි පාස් වෙලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ අපේව පාස් කරගන්නත් ඕනි. කොහොම හරි අපේ විෂයන් වලට ඒකක් ගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. අපේ පොඩි පාඩම් ටිකක් තියන්නේ අර අකණ්ඩව ඒ පාඩම් එක්ක සම්බන්ධ වුණාම වැඩේ කොහොමත් කරගන්න පුළුවන්. ලොකු දෙයක් මේක කරන්න නැහැ. ඔයාගේ ලොකු දේවල් ටිකේ ගණිතය කියන විෂයන් වලට දාන්න. මේකට පොඩි කැපකිරීමක් කරන්න තියෙන්නේ අර නොකඩවා පන්තිය සම්බන්ධ වුණොත් ඕක කරගන්න පුළුවන් අනිවාර්යෙන් කම්මැලි නැතුව සම්බන්ධ වෙලා ඒ වැඩ ටික කරගෙන ගියාම ඉවරයි. මේක වැඩ ටික ගොඩ ගැහුණාට පස්සේ ආයේ කරගන්න අමාරුයි. මොකද ගිණුම් කරණය කරගන්න අමාරුයි. ඒක මම හොඳටම දන්න නිසා. ඒක මේ නොකඩව අර ආයෙමත් කියන්නේ ගිණුම් කරණය ටික ලේසින් මගහැර ගන්න එපා. ඒක මගහැරුණොත් ඔයාට ආයෙ නැවත අල්ලගන්න අමාරු වෙන නිසා. හරි. අපි පන්තිය අදට නවත්තමු. අපි නැවත ලබන බදාදා මම ලින්ක් එක දාන්නම්. යාළුවෝ ඉන්නවනම් සම්බන්ධ කරගන්න. නැවත ලබන බදාදා 7 සිට 9 දක්වා මේ අපි ක්ලාස් එක දිගටම කරගෙන යමු සෑම සතියකම. හරි ළමයි. බොහොම ස්තුතියි.